අපි මේ ගවේෂණය කරමින් ඉන්නේ ලූක්තුමා ලියු සුභාරංචි ඉදිරි කොටස වන ක්‍රියාපොතයි. ක්‍රියාපොත ආරම්භ වුණේ යේසුගේ රාජ්‍ය ගැන සුභාරංචිය පතුරන්න කියා අනුගාමිකයන්ට කියූ අවස්ථාවෙන්. ඔවුන් යෙරුසලමෙන් පටන්ගෙන පසුව යාබද පළාත්වලට යනවා. ඒ තැන්වලින් ලෝකයේ 4 දිග් භාගයට ව්‍යාප්ත වෙනවා. යෙරුසලමේදී ඔවුන්ගේ පණිවිඩය බොහෝ දෙනෙක් පිළිගත්තා වගේම දේවමාලිකා නායකයින් වැනි තවත් බොහෝ අය ඊට විරුද්ධ වුණා. යේසුගේ ජීවිතය, මරණය හා උත්ථානයෙන් ඊශ්‍රායලයේ මුළු කතාවම සම්පූර්ණ වූ බව කියන මේ අලුත් ප්‍රකාශය ඔවුන් අවමානයක් ලෙස දුටුවා. මේ ප්‍රගමනය නැති කර දැමීමට වෙහෙස නොබලා වෙරදරු එක් නායකයෙක් තමයි තාර්සසී සාවුල්. ඒත් ඒ උත්ථාන වූ යේසුව ඔහුට මුණ ගැසෙන තෙක් පමණයි. යේසුගේ හතුරෙක්ව සිටි සාවුල් මේ මුණ ගැසීමේදී උන්වහන්සේගේ රාජදූතයෙකු බවට පරිවර්තනය වුණා. ඉතින් වසර ගණනාවක් මුළුල්ලේ ඔහු පාවුල් යන තම රෝම නමින් අධිරාජ්‍ය පුරා සැරිසරා අලුත් යේසු ප්‍රජා බිහි කළා. පාවල්තුමාගේ ලොකම අභිප්‍රායක් වුණේ මේ විවිධ වූ සමූහ යුදෙව් නොවන ස්ත්‍රීපුරුෂ වහල් නිවහල් ආදී බේද නොසලකන ඒකාබද්ධ වූ පූජාවක් වීම දකින්නටයි. යේසු තමන් වහන්සේගේ පාලනයේ යටතේ එකම වටිනාකමකින් යුත් පුද්ගලයන් ලෙස ජීවත් වෙන එකමුතු වූ පවුලක් නිර්මාණය කරමින් සිටියා. දැන් අපි එන්නේ ක්‍රියාපොතේ අන්තිම කොටසට. මේ අතරතුර මේ ප්‍රගමනය පටන්ගත් යෙරුසලමේ සිටි යේසුගේ යුදෙව් අනුගාමිකයෝ නියගයක් නිසා ආහාර හිඟයකට මුහුණ පෑවා. සභාවේ එකමුතුව ගැන දැඩි උනන්දුවක් දැක්වූ පාවුල්තුමා තමා පිහිටු විවිධ සභා අතර විශාල මුදල් රැස්කිරීමේ ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඔවුන් එකතු කළ මුදල් සහනාධාර දීමනාවක් ලෙස පාවුල්තුමා හා නියෝජිතයන් පිරිසක් අතේ යෙරුසලමට යවුවා. ඒත් පාවුල්තුමා යෙරුසලමට යෑම අවදානම් සහිතයි. එහි එතුමාව වෛර කරන යුදෙව් නායකයෝ බලන් ඉන්නේ ඔහුව මරන්න. ඒත් මේ පය තබන්නේ උගුලකට කියලා පාවුල්තුමා දැන සිටියා. මිත්‍රයෝ යන්න එපා කියලා ඉල්ලුවත් කාටවත් එතුමාව නවත්තන්න බැරි වුණා. ඉතින් මේ අරමුදල ගේන්න ඔහු ජීවිතය පරදූර තිබ්බේයි වෙන කාවත් යවන්න බැරි වුණාද? ඇත්තටම මේක පාවුල්ට වැදගත් පුද්ගලික කාරණාවක්. එදා එතුමා යෙරුසලමේ යේසු අනුගාමිකයන්ව මරන්න සහාය දුන්නා. දැන් එතුමාට ලැබෙනවා ඔවුන්ට සේවය කරන්න අවස්ථාවක්. යේසුව ඝාතනය වුණෙත් එහෙදීමයි. තමන්ගේ රජතුමා සමග වදවිඳින්න ලැබීම පාවුල්තුමා ගෞරවයක් ලෙස සැලකුවා. ඉතින් පාවුල්තුමා යෙරුසලමට යනවා. සිතූ ලෙසම හතුරු එතුමාව අල්ලා ගන්නවා. මැර පිරිසක් එතුමාව වටකරගෙන මරන්න හදන විට රෝම සෙබළුන් එතුමාගේ ජීවිතය බේරාගන්න අත්අඩංගුවට ගන්නවා. යුදෙව් නායකයෝ තමා රෝම විරෝධී කැරැල්ලක් පටන් ගත්තා කියලා චෝදනා කළාට ඒක ඔප්පු කරන්න බැරි වෙනවා. දැන් රෝමවරුන්ටත් එතුමා ප්‍රහේලිකාවක්. ඔව් පාවුල්තුමා අපරාධකාරයෙක් නොවන බව ඔවුන්ට පැහැදිලි වුණත් කුරුසිපත් කළ යුදෙව්වෙක් උත්ථාන වූ ලෝකේ රජු කියා දේශනා කරන නිසා එතුමා නිතරම කලබල ඇති කරනවා. මේ නිසා පාවුල්තුමාව උසාවියෙන් උසාවියට අරන් යනවා. අන්තිමේදී තම නඩුව රෝමයේ කයිසර් ඉදිරියට ගෙන යා යුතු බව තම අයිතිය ඉල්ලා සිටිනවා. ඉතින් ඔවුන් කැමැත්තෙන් එතුමාව නැවුනක්ගලා රෝමයට යවනවා. ලූක්තුමා මේ කොටසෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ පාවුල්තුමාගේ නඩු විභාග හා සිරගත වීම කලින් විස්තර කළ යේසුගේ නඩු විභාග හා සිරගත කිරීමට කොතරම් අනුරූපී වෙනවද කියලයි. ලූක්තුමා වැදගත් කාරණාවක් ඉස්මතු කරනවා. යේසුගේ ජනතාව යේසුගේ මාර්ගයේ අනුගමනය කිරීමේදී ඔවුන්ගේ කතා යේසුගේ කතාවට අනුරූපී වන්නට යනවා. ඒක අලංකාර කතාවක්. ඒත් මිලයකුත් තියෙනවා. රෝමයට යන ගමනේදී පාවුල්තුමාගේ නැව සැර කුණාටුවකට හසු වෙලා හැමෝම කැළඹෙනවා. පාවුල් හැර එතුමා නැව ඇතුලේ ආහාර වේලක් පිළියෙල කරනවා. හරියට යේසු උන්වහන්සේගේ නඩු විභාගයට කලින් කළා වගේ. පාවුල්තුමා රොටිවලට ආශිර්වාද කරලා බෙදා දෙනවා. මේ කුණාටුව මැදින් යන්න දෙවිඳුන් ඔවුන් සමග වැඩ සිටිනා බව පොරොන්දු වෙනවා. පසුවදා නැව ගල් පරවල හැපිලා බිඳෙනවා. ඒත් හැමෝම බේරිලා කොඩබිමට සිඳු වෙනවා. මේක විශ්මිතයි. ඒත් පාවුල්තුමාගේ කරදර තාම ඉවර නැහැ. එතුමාව රෝමයට ගෙනවිත් නිවාස අඩස්සිය තබනවා. ඒත් ලොකු අපහසුතාවයක් නැහැ. නිවෙසට එන යුදෙව් හා යුදෙව් නොවන අය පිළිගෙන ඔවුන් සමග උත්ථාන වූ යේසු රජුන් පිළිබඳ සුභාරංචිය බෙදා ගන්න එතුමාට හැකි වෙනවා. ලෝකයට අධිපතිකම් කියන කායිසර්ගේ බලකේන්ද්‍රය වන රෝමයට පැමිණ මෙසේ ප්‍රකාශ කිරීම එඩිතර පියවරක්. ඔව් සිරකරුවෙකුගේ දුක්විඳීම මගින් ලෝකේ ප්‍රබලතම අධිරාජ්‍ය අගනුවර තුළම දැන් යේසුගේ උඩු යටිකුරු විකල්ප රාජ්‍ය වර්ධනය වෙනවා. මේ රාජ්‍යන් දෙක අතර පරස්පරය පෙන්වා දෙමින් ලූක්තුමා මේ කතාපුවත සමාප්ත කරනවා. ඒක විශිෂ්ට නිරූපණයක්. ඒත් මේ කතාවෙන් බලාපොරොත්තු වුණේ මේ පණිවිඩය පොළොවේ සීමා කරා ව්‍යාප්ත වුණු ආකාරයයි. ඉතින් තව දුරටත් යා යුතු නේද? ඇත්තටම ඔව්. ලූක්තුමා ඕමනාවෙන්ම කතාව විවෘතව තබනවා. මේ කතාපුවත නිමාවී නැති බවත් අදත් පැතිරමින් පවතින යේසුගේ රාජ්‍යයට අපටත් සහභාගී විය හැකි බවත්
ලූක්තුමා පාඨකයින්ට තන්වනවා.